අනුරාධපුර පූජා නගරයට ආසන්නයේම වගේ පිහිටලා තියෙන මේ ලස්සන අපාර්ට්මන්ට් එකේ 12 දෙනෙක්ට සුව පහසුවට නවාතැන් ගන්න පුළුවන්. ඉතින් 12 දෙනෙක් සඳහා ගාස්තුව වෙන්නේ දවසකට රුපියල් 25000ක්. මේ අපාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම AC කරලායි තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මෙතනදී හම්බෙන ෆැසිලිටිස් කියලා. මේ තියෙන ඔයාලට කිරි ආහාර හදාගන්න තියෙන කිචන් එක. ඉතින් මෙතන ස්නැක් බාර් එකකුත් තියෙනවා. සහ කිරි ආහාර හදාගන්න අවශ්‍ය වෙන හැම ඉක්විප්මන්ට් එකක්ම තියෙනවා. රයිස් කුකර්, බ්ලෙන්ඩර්ස් ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. සහ ඔයාලගේ කෑමත් එතන හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාලගේ එක බෙඩ්රූම් එකක්. මෙතන දෙන්නෙක්ට හරියන විදිහට සෙටප් එකක් තියෙන්නේ සහ එතනදී ඇටච් බාත්රූම් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ හැම රූම් එකක්ම AC කරලායි තියෙන්නේ. ඉතින් හොඳ ඉඩක් එක්ක හොඳ සුව පහසුවට ඔයාලට තියෙනවා. මේ තියෙන්නේ පුංචි ඩයිනින් ඒරියා එකක්. අපි මේකේ අනිත් රූම් ටිකත් බලමු. ඉතින් මෙතනදී රූම්ස් 4ක් ඔයාලට හම්බ වෙනවා. එතනින් රූම්ස් 2ක් ඇටච් බාත්රූම් තියෙනවා. සහ තවත් රූම්ස් දෙකකට කොමන් බාත්රූම් එකක් ෂෙයා කරගන්නයි තියෙන්නේ. මේ හැම රූම් එකකම මෙයාලා ටීවී සවි කරලා තියෙනවා. සහ ඒවට ටීවී channels, paid TV channels යාලා අරගෙන තියෙනවා. ඊට අමතරව hair dryers සහ අවශ්‍ය වෙන සියලුම උපාංග මේවට සවි කරලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඇඳුම් වේල ගන්නත් පුළුවන් නිදහස් තැනක් තියෙනවා. මේ තියෙන්නේ මේ රූම් එකට තියෙන ඇටච් බාත්රූම් එක. ඉතින් මේ හොඳ ඉඩක් තියෙන විදිහට පිරිසුදුවට හදලා තියෙනවා. හොඳ ලිනන් පාවිච්චි කරලා තියෙනවා. සුවපහසු මෙට්ට සහ කොට්ටත් මේවට පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන්නේ අනිත් රූම් දෙකට පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක. ඉතින් හොඳ ඉඩක් තියෙන පිරිසුදු බාත්රූම් එකක් තමයි එතන තියෙන්නේ. මේ තියෙන්නේ අයන් බෝඩ් එක. අයන් එකත් ඔයාලට හම්බ වෙනවා එතනදී පාවිච්චි කරන්න. මෙතන හොඳ ඉඩක් තියෙන ලිවිං ඒරියා එකක් තියෙනවා. ඔයාලට කම්මල හිටුනුත් සෙල්ලම් කරන කැරම් බෝඩ් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ යාලගේ ඊළඟ රූම් එක. ඉතින් මේ හැම එකකදීම යාලා ලොකු මිරර් එකක්, ටවල් රැක් එකක්, ටේබල්ස් මේ හැම දෙයක්ම මෙතනදී තියෙනවා. ඉතින් මෙතනත් ඔයාලට බල්කනි එකකුත් තියෙනවා. අපි ඊළඟ රූම් එකත් බලමු. ඉතින් මේක අනුරාධපුර පූජා නගරයට බොහොම ආසන්නයෙන් තියෙන්නේ. ආසන්නයෙන් කියන්නේ මේ පහින් යන දුරක් නෙමෙයි. සාමාන්‍ය කිලෝමීටර් 2ක් විතර ආසන්නයෙන් තියෙන. විනාඩි 5කට ඇතුළත අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන වාහන දෙකක් වුණත් පාක් කරගන්න පුළුවන් ඉඩ තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ තැනම රිසර්ව් කරන්න ඔයාලට අවශ්‍ය වෙන රුපියල් 25000ක් පමණයි. ඉතින් ඔයාලට මේ තැන රිසර්ව් කරගන්න අවශ්‍යයි නම් අපේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. මෙතන තව කොමන් බැල්කනි එකකුත් තියෙනවා. හොඳ ඉඩක් තියෙන විදියකට. ඉතින් ඔයාලට මෙතන නිදහසේ ඔයාලගේ කාලය ගත කරන්න පුළුවන් හවසට රිසර්ව් කරගන්න කෝල් එකක් දෙන්න.